කවුද මම මුකුත් කියන්නේ නැති වියසනයක් වුණා මේ දෙමෝක බලන්න එකම දේ මම නම් කියන්නේ අර නාට්‍යක දෙවසුත් වෙන අන්තිමට ගියත් දන්නේ අම්මා විකුණුවා කියලා මේක විකුණලා දැම්ම නම් ඉවරයි ලංකාව මොකද මේ කෑගල්ල ජර්මනියට උතුරු හරි නැගෙන ප්‍රංශයට ඉන්දියාවට බස්නාහිර එහෙම පළාත් 9 බෙදලා දුන්නම මේ පාර්ලිමේන්තුව ඕනෙත් නැහැ කට්ටියට කන්න දෙන්න ඕනෙත් නැහැ මේගොල්ලන්ට කරදරයක්වත් නැහැ පාඩුවේ ඉන්න තියෙන්නේ ඒ රජයේ ඒක බලාගනි මේ ප්‍රදේශයේ. ඒකට ඉතින් අපිට පාඩුවේ ඉන්න තියෙන්නේ අපිට මෙතනින් අරහෙට යනකොට පොඩි මෙහෙන් ලියුමක් අරන් යන දෙන අවසරයක් ගැනීම විතරයි පොලිසියෙන් ආවනම් කෑගල්ලට යන්න පුළුවන්. ඒතකොට ඒක ජර්මන් ආණ්ඩුවනේ තියෙන්නේ. ඒතකොට ප්‍රංශ ආණ්ඩුවෙන් මේ පැත්තෙන් ලියුමක් අරන් ගියාම හරි මෙන්න මේක දුන්නා කියලා ඒ මෙහෙම මාරුලේ යන ගතින් විකුණලම දැම්මනම් ඉවරයි මොකක් හරි හැදේ. ජනතාව නම් ලංකාවේ පොළඹවන්න බෑ. තව රෙදි උස්සගෙන ඉඳන්නෙත් නෑ තව කාටද යන්න. මේක ඉතින් දෙන්නේ මේක හදන්න හැදුවා හදන්නත් බෑනේ දැන් ඉතින් අමෝගෙම ආදාර කන්න බොන්න ඉල්ල ඉන්නකොට දැනට රටවල් 33ක් විතරනේ උදව් කරන්නේ. මම කියන්නේ හොඳ ගානක් බලලා මේ ඉඩම් ටික විකුණලා දැම්මම ඉවරයි. අපි ගවල් අක්කර හරි මෙදිනවා අපි විකුණනවානේ සමහරනේ විකුණනවා. මේක කාටද දීලා ඒකට ප්‍රශ්නකුත් නැහැ. එක රටකට දුන්න ඉන්දියාවට මේක විකුණනවා කියන්නත් බෑ. ඇමරිකාවට විකුණනවා කියන්නත් බෑ. අපි ලෝක රටවල් නම් මේකට විකුණලා තියෙනවා. නෑ මොන මගුලක් අරන්නේ මේ කාලකන්නිත් එක්ක ඉඳලා මේක මලවාදියක් වෙලා තියෙන ජාත්‍යන්තර අවබෝධයක් උන්නේ. ඒක දුන්නා නම් ඉවර.